නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහණෙනි, මේ ලෝකයේහි උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිසම, හිතසුව පිණිසම, සැපය පිණිසමයි උපදින්නේ. ඒ එකම පුද්ගලයා වනාහි කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ නිසා ජීවිතය සුවපත් කරගන්න අදහසින් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ මහා ගුණස්කන්ධය හඳුන්වන ගුණනාම 9. ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, ඇවිදින, නොනිදා සැතපෙන සතර ඉරියව්වේ සිහිපත් කරගනිමු. සාදු සාදු සාදු.